Hello guys, welcome back to my YouTube channel. Life with Dini YouTube channel එකට ඕගොල්ලන්ව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි මට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. මම අලුත් වැඩක් පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් බිසි වුණා. මට වීඩියෝස් කරන්න බැරි වුණා. ඉතින් මම මේ වැඩේ ගැන ඕගොල්ලන්ට ඉක්මනටම කියන්නම්. අලුත් වැඩක්, ලස්සන වැඩක්. ඉතින් Life with Dini මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඕගොල්ලන් හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම අද ඕගොල්ලන්ව එක්කන් යන්න හදාන්නේ අපි ගියපු ලස්සනම තවත් ලස්සනම තැනකට. අපි අදාව ලස්සන තැනකට නාන්න. මේක තියෙන්නේ මහව අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා. ඉතින් අපි එහෙ ගිය ගමන් එයාලා තමයි අපි මෙතෙන්ට එක්කගෙන ආවේ. මේක රජයෙන් පාලනය වෙන තැනක්. මේ කුණු මොකුත් නෑ. හරිම පිළිවෙලයි පිරිසිදුයි. ඉතින් අපිටත් මෙතන මේ පේන කොටසේ උයන්න මොකුත් කරන්න එපා කිව්වා. ඒකට උඩ තියෙනවා. අපි උඩහට ගිහිල්ලා බලමු උඩහ උයන්න පුළුවන්ද කියලා. ඉතින් එන්න ළමයි අපි ඉස්සරහට ගිහින් බලමු. මෙතනින් එහා පැත්තට යන්න තියෙනවා. අර පේන්නේ පොඩි පාලමක් තියෙනවා. ඉතින් එහා පැත්තට යන්න. හරි ලස්සනයි ඇත්තටම මෙතන. එහෙනම් අපි ඉක්මනට යමු. ඉක්මනට හොයාගෙන ඉක්මනට නාන්න. Hi guys, Kian. Api ada nanda apa Kian? Apa ada nanda? Hi Kian. Hello. Hi Kian. Bayarne nanda anda. Ada. Nanda ye. Pada. Bayarne. Hello. Api nanda anne. මෙන්න මෙහෙම තමයි ඉතින් උඩට ආවහම තියෙන්නේ දැදුරු ඔය ජලාශය. ඉතින් අපි මෙතන තමයි අද නාන්න යන්නේ. මෙතන කිව්වට මෙතනින් උයාගෙන අපි හරියටම නාන්නේ කොතනද කියලා තාම ප්ලෑන් කරේ නෑ. අපි දැන් උයන තැනට ගිහින් බලමු. මම මේ උඩට ආවේ බලන්න ඕගලන් පෙන්නන්න මෙතන. හරිම ලස්සනයි. කොළම කොළපාට පරිසරයක් තියෙන්නේ. දැන් අපි යමු මේ ගඟ පල්ලෙහාට. මෙතනින් නම් ඉතින් මට ආයිෂිත් එක්ක යන්න අමාරුයි. ඒ හින්දා අපි තාත්ති අතට ආයිෂිව දීලා අපි යමු දැන් පල්ලෙහාට. කට්ටිය හැමෝම ගිහිල්ලා ඉන්නේ. මම අර මල්ලිත් ඇත්තට ෂෝක් එක. මෙහෙම බයයි. ගැඹුරු නැත්තම් නේද? Hello. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. කොළම කොළු පාටයි. ගස් කොළන් පිරීලා තියෙන්නේ. පුංචි කැලෑවක් වගේ. අපි ගිහින් බලමු දැන් පල්ලෙහාට. පල්ලෙහා නම් තවත් ලස්සනයි වගේ තැනිතලාවක් තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි කෑම හදන්නේ. කෑම හදන්න පටන් අරන් තියෙන්නේ මම එනකොට. අම්මලා හැම ඇවිල්ලා
අම්මයි පුංචි කට්ටිය එකතු වෙලා දැන් කෑම හදන්න පටන් අරන් තියෙන්නේ. එයාලා කෑම හදනකන් අපි යමු මේ වටපිටාව බලන්න. ඉතින් මේ තියෙන්නේ හරිම ලස්සනයි මෙතන නම් නියමයි සුපිරි. ඕගොල්ලොත් આવොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මෙතන මාරම ලස්සනයි. හැබැයි මෙතන නාන්න පුළුවන්ද කියන එක නම් අපි හරියටම දන්නේ නැහැ. පොඩ්ඩක් ගැඹුරු පාට පේනවා මෙතනින්. මේ වතුර වේගෙන් ගලාගෙන යන හින්දා මෙතන ටිකක් ගැඹුරු ගතිය තමයි පේන්නේ. නයිෂි බබා නම් කලින්ම වතුරට බැස්සා. එයාලව තියාගන්න අමාරුයි. වතුරටමයි යන්න හදන්නේ. ඒ වුණාට මෙතන ටිකක් ගැඹුරු ගතිය නිසා අපි මෙතනින් නාන්න නැතුව කෑම උයාගෙන පල්ලෙහා අපි කලින් ආව ඇල තියෙන එතෙන්ට තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි එනකොට තැඹිලි කපල එක්කෙනෙක්ව හය කරන් ආවා. මේ ඉන්නේ එයා අපේ ගෙදර ඉන්න බඩපිස්සා. එයාට හොඳ හැකියාවක් තියෙනවා තැඹිලි කැපීමේ. අපි හැමෝටම එයා මේ මොහොතේදී තැඹිලි කපලා පිළිගන්නවා. දැන් අර මෙතන ගහන්න ෂාට් ගාලා වතුර යන්න. මේ අර රිලෙවෙක් නැගින්න අපේ රසම රස පරිප්පුව හැදෙන හැටි තමයි මේ තියෙන්නේ. පරිප්පු කන්න කැමති අය තමයි ගොඩක් ඉන්නේ. අනික ලේසි හදාගන්න. ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න අපි තව හදපු කෑම මොනවාද කියලා කෑම කනකොට ඔන්න අපි අපහු ආවා. දැන් අපි නාන වෙලාව. මෙතන නම් නියමයි. මේ වැඩි ගැඹුරු නෑ. මේ ගැඹුරු තමයි මේ පේන්නේ. මේ හිටගෙන ඉන්නේ. අනික නිදහසේ නාන්න පුළුවන්. ඔය වගේම වටපිටාවත් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපේ කෑමක අපි වැව් මාළුයි පරිප්පුයි බතුයි තමයි කෑවේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ලයිෆ් විත් දිනේ මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. ටටා බයි. Thank you for watching.